සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි. මේ අලංකාර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයෙන් සඳහන් කරන දේ මෙයයි. එබැවින් අපගේ ස්වාමින් වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලැජ්ජා නොවි දෙවියන් වහන්සේගේ බලයේ ප්‍රකාරයට සුභාරංචිය නිසා මා සමග දුක් විඳින්න. දයාබර දේවදරුවනේ, අද උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ අපට අලංකාර දෙයක් උගන්වනවා. ඒ තමයි අපි විවිධ දේවල් වලට ක්‍රිස්තුස් නිසා මුහුණ දුන්නත් ඒ අවස්ථාවන් වලට වහල්ලුන් හැටියට ජීවත් වෙන්නේ නැතුව ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන් හැටියට ජීවත් වෙන්න ඉගෙන ගන්නට අවශ්‍යයි. මෙතනින් අදහස් වෙන්නේ අපේ හැඳින්වීම අපි මුහුණ දෙන දේ කරුණු කොටගෙන ලබා ගන්න දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අපි දෙවියන් වහන්සේට අයිති බව පෙන්눔 කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලිපිය පාවුල්තුමා ලිව්වේ හිරගෙදර ඉඳන්. නමුත් ඔහු රෝමයේ අධිරාජ්‍යයට වහල්ලෙක් හැටියට ජීවත් වුණේ නැහැ. ඒ වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ පරමාර්ථය ඉෂ්ට කරන දේවදාසයෙක් හැටියට තමාව හැඳුන්වුවා. අපිවත් දෙවියන් වහන්සේ කැඳවලා තියෙන්නේ උන්වහන්සේගේ රාජ්‍යයේ දාසයන් හැටියට ජීවත් වෙන්නයි. එවැනි ආකල්පයක් එක්ක අපි ජීවත් වෙන්න පටන් ගත්තම අපේ අවස්ථාවන් වෙනස් වුණත්, පරීක්ෂණ වලට අපි මුහුණ දුන්නත්, මිනිසුන් අපිව ප්‍රතික්ෂේප කරත්, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයටත් කැඳවීමටත් අපි අපේ පක්ෂපාතීකම නොකඩවාම පෙන්눔 කරනවා. මේ සත්‍ය කරුණු කොටගෙන අපේ තීරණ දරා ගැනීමේ හැකියාව, ඒ වගේම වේදනාව ආවත් නොසැල්වි ඉදිරියට යෑම, බියට ඉඩ නොදී පීඩනයට ලක් නොවි අපි ජීවත් වෙනවා. දයාබර දේවදරුවනේ, මෙවැනි ජීවිතයක් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා වේදනාව මගහැරීම වෙනුවට අපි මුහුණ දීලා උන්වහන්සේගේ තේජසේ කරුණු කොටගෙන දවසින් දවස උන්වහන්සේගේම ස්වරූපෙට වෙනස් වෙනවා. ජෝන් බන්නියන් කියන දේවදාසයා 1628 සිට 1688 වෙනකන් ජීවත් වුණා. ඔහු එංගලන්තයේ දෙවියන් වහන්සේගේ සේවය කරපු දාසයෙක්. එංගලන්ත රාජ්‍යයේ මහා සභාවේ අනුමැතියක් නැතුව සුභාරංචිය දේශනා කරපු නිසා ඔහුව බෙඩ්ෆර්ඩ් කියන ස්ථානයේ අවුරුදු 12ක් සිරගත කරා. මේ කාලාන්තරේ කෙටි වෙන්න තිබුණා ඔහු දේශනා නොකළොත්. නමුත් බන්නියන් සිරගෙදරත් දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරලා සුභාරංචිය නොකඩවා හැම කෙනෙකුටම බෙදා දුන්නා. මෙයට මූලිකම හේතු වුණේ ඔහු විශ්වාස කරා කවදා හරි ඔහු ක්‍රිස්තුස් වහන්සේට ගණන් දිය යුතු බවයි. මේ දේවල් කරුණු කොටගෙන ඔහුගේ වාතාවරණය ඔහුව නිශ්ශබ්ද කරන්නට උත්සාහ දැරුවත් බන්නියන් ඒ සිරගත වීම පාවිච්චි කරා සංචාරකයාගේ වර්ධනය කියන ප්‍රසිද්ධ පොත ලියන්නට. සිරගත වෙලා හිටියත් ඔහු ක්‍රිස්තුස් වහන්සේ තුල නිදහසෙන් ජීවත් වුණු බවත්, ඔහුගේ වේදනාව ඉදිරියෙන් බොහෝ දෙනෙක්ව ධෛර්යවන්ත කරලා ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දුක දරාගෙන ඉදිරියට යන්නට උපකාරී වුණා. දයාබර දේවදරුවනේ, බන්නියන්ගේ ජීවිතය තුළින්
අපි ඉගෙන ගන්න වැදගත්ම දේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ සිරකාරයන්. පිටස්තරව අපි මොන වගේ අභියෝගවලට මුහුණ දුන්නත් ආත්මිකව අපි කැප වෙලා ක්‍රිස්තුස් වහන්සේට පමණක් කීකරු වෙන ජීවිතයක් ජීවත් විය යුතුයි. මොන වගේ තර්ජන ආවත් බියෙන් තොරව ජීවත් වෙන්න උන්වහන්සේ අපට උපකාර කරයි. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනි, අද මගේ ආත්මික ඇස් තවත් විවෘත කරපු නිසා ඔබට අනේක වාරයක් ස්තුතියි. මම මගේ ජීවිතයේ තිබෙන ප්‍රශ්න කරදරවලට වහල්ලෙක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබගේ දාසයෙක් හැටියට ජීවත් වෙන්න කැප වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ශලෝම්. මරණාතා.